ඉතින් අදත් ඔබ සියලු දෙනාම අපේ සිරුවලයන් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒක තමයි මම ඇවිල්ලා තියෙනවා නාටිකම සිට කිලෝමීටර් 2ක් විතර ඇතුළට මේ කාපට් පාර එනකොට මට අක්කර බායක සින්නක් රොක්කු සතියටම තියෙන එක පෙන්වන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආනිකමට එන්න ඕන හලාවත පල්ලම පාරේ බංගදිනියෙන් බහැලා පල්ලම පාරේ එන්නත් පුළුවන්. නැත්නම් කොළඹ පුත්තලම් පාරේ එනකොට කීරියන් කල්ලියෙන් බහැලා කීරියන් කල්ලියෙන් තියෙනවා ආනිකම පාරේ ඒක එන්නත් පුළුවන්. ඉතින් මේ කාපට් පාරකට මුහුණලා තමයි ඉතින් මේ සින්නක්කර සහිත ඉඩම තියෙන්නේ අක්කර භාගය තියෙන්නේ. ඉතින් මේකේ පිටිපස්සේ පොඩි වැවකට මායිම් වෙනවා. ඉතින් කුඩා නිවසක් තියෙනවා. මෙතන වහල නම් සීට් කීපයක් කුලෙන් ගිහිලා තමයි තියෙන්නේ. අවට පරිසරය ඉතින් හොඳයි ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි කුඩා නිවස තියෙන්නේ. ඉතින් සීට් කීපයක් කුලෙන් ගිහිලා තියෙනවා. ඒ සීට් කීප නම් දා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අක්කර බායක සින්නක්කර ඉඩම තියෙන්නේ. ඉතින් මේක බැංකු ලෝන් එකක් වුණත් යන්න පුළුවන්. ටයිටල් ටිකක් පරණ හොඳ සින්නක්කර ඔප්පක් තමයි මේකට තියෙන්නේ. ඉතින් මේ පිටිපස්සේ මේ ගස් වලින් පිටිපස්සේ තියෙන ඉලවක්. ඉතින් එහෙනම් වැඩි විස්තර අද මේ හිත ටෙලිෆෝන් නම්බරේ දෙනවට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් හිමිකරු අපිට මේ ඉඩම කියන්නේ 118ක් කියනවා. ඉතින් 118ක් කියනවා. ඔයගොල්ලෝ හොඳයි නම් බලලා මේකට ෆයින්ඩ් එකක් දෙන්න. එහෙනම් නැවත විදිහ හැම වෙනතුරු ඔබ සීල දෙනාට තිබුණා සම්මත.